ඔයාලට කොහොමද ඔක්කොමලා හොඳින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා. මං අද නෙවෙයි ඊයේ පෙරේද රෑ හාල් හුණ්ඩුවක් පෙඟෙන්න දාලා මේ හොඳට කට වහලා යෝගට් බාස්කට් එකකට දාලා කට වහලා හොඳට තිබ්බා. තියලා ඉවර වෙලා ඊයේ 6:00ට 7ට විතර වගේ බෙන්ඩර් කෙරුවා. ඊයපු බත් තිබුණා බතුත් දාලා හාල් බෙන්ඩර් කෙරුවා. බෙන්ඩර් කරලා ඉවර වෙලා රෑ 12ට 1ට විතර හදන්න වෙලාවක් නැති නිසා ෆ්‍රිජ් එකට දැම්මා. මම මේ තෝසි හදන්න තමයි හදලා තියෙන්නේ පිටි. මේ බටර් එක හදලා තියෙන්නේ තෝසි හදන්න. මේකට මොකුත් දාලා නැහැ මං. ඊසනම් මනම් මොකුත් පාවිච්චි කරලා නැහැ. බත් විතරයි. බතුයි වතුරයි විතරයි මේ හාල් පෙඟෙන දාපු වතුර ටිකයි විතරයි මේ තියෙන්නේ. තාම මොකුත් දාලා නැහැ මං ඊයේ ෆ්‍රිජ් එකට දාලා ගිහින් දැන් පැයකට විතර කලින් මේ පැයකට දෙකකට විතර කලින් එළියේ තිබ්බා. මම දැන් මේක එළියේ තියලා තිනවා රැයට තමයි හදන්නේ. ඒ හදනකොට බිත්තර ගෙඩිය ගම්රිස් කුඩු චුට්ටක් ලුණු කුඩු චුට්ටක් දාලා ගන්නවා. ඒ අරින් හරිනම් තෝසි හදනවන පොල් කිරි දාලා එහෙම තමයි මම පොල් කිරි දාන්නේ නැතුව නිකන් හදන්නේ. ඊයපු බත් ඉතුරු තියෙනවා නම් මම ඒවා අරන් තියලා මේ ඒක දාලා තමයි මේ බෙන්ඩර් කෙරුවේ. මම ඉන්නකො මම උකු වැඩි ඉන්නකො පෙන්නනකම් මේක උකු වැඩි මේ යට ඕම් බලන්න මම මේකට දැන් බලනවා කොහොම රෑ වෙනකන් කියලා 4:00ට මේ 6ට 7ට විතර හදනවා රෑට කන්න මේ මස් හැදුවා සැරට මේක කන්න පරිප්පුත් හොඳයි සමහරක් වෙලාවට මම මෙහෙම තෝසි හදනකොට මේ තක්කාලි ගෙඩියකුයි ලුණු කෑල්ලකුයි සුදු ලුණු භාගයකුයි අම්මිරිසුයි දාලා බෙන්ඩර් එකේ මේ ලුණු මිරිසක් හදා ගන්නවා බෙන්ඩර් එකට දාලා මේ බලන්නකො උකු හොඳට උකුවට තියෙනවා බත් උයපු බත් දාලා තමයි මම මේ හදලා තියෙන්නේ හාල් පෙඟින් දාලා හාලුයි බතුයි එකට කවලම් කරලා බලන්නකො හොඳට තෝසෙක එනවා හොඳට ආප්ප හැදෙනවා වගේ තෝසෙක හොඳට එනවා මේ ඊයේ මම වීඩියෝ කරන්නම් කියලාත් රෑ වෙනකන් තියලා තිබෙත් වීඩියෝ කරන්නම් කියලා හාල් මේ පෙඟෙන්න දාලා තියෙන්නේ කොහොමද කින්දමන්ද කියලා පිටි කෑල්ල මේවා වෙලා මේ වෙලාවක් තිබුණේ රෑ වෙලානේ බෙන්ඩර් කෙරුවේ ඒක හින්දා මම එහෙම බෙන්ඩර් කරලා දාලා රෑට කාණ්ඩ හරි ගස්සලා තියලා කාණ්ඩ හදලා ඔක්කොම කරලා උඩට කැම අරන් ගිහින් මේක දාලා ගියා සවුත්තුවේ කියලා එළියේ තියලා මම බලන්නකො දවල්ට නම් ඉතින් අපි කොහොමත් බත් කැවෙනවනේ උයන හින්දා මෙහි උදේටත් රැයටත් දැන් රැයට ටිකක් හදලා උදේටත් කන වේලාවට මේ මම කරන වැඩේ මම හදනකොට පෙන්නන්නම් චාච්චියට දාලා තෙල් ටිෂු කොලයක මම ගාලි වල පිය දානවා. ඒ පිය දාලා තමයි දාන්නේ රත් වෙනකන් හොඳට ඉඳලා. මම පෙන්නන්නම්කෝ. දැන් මම මේක හොඳට වහලා තියෙනවා. වහලා තියලා ඉවර වෙලා 7-8 විතර වගේ රැයට කන්න හදනවා. ඒ හදලා තමයි මේ හදනකොට මම වීඩියෝ එකක් පෙන්නන්නම්කෝ. ගන්නම්කෝ වීඩියෝ එක. මම මේ වීඩියෝ කරුවේ දැන් හරිනම් වීඩියෝ කරන්න ඕනේ ඔයාලට බලන්න මොනවද දාන්නේ කොහොමද වතුර දාන්නේ ඒවා මේ ඔක්කොම මං හාල් හුණ්ඩුවකට වතුර කෝප්ප දෙකක් දානවා. දාලා පෙරේද රෑ දැම්මන් පස්සේ කියන්නේ පැය රෑයක් එළි වෙනකනුත් තිබිලා ඊයේ දවස් හවස් වරුව වෙනකම්ම තිබ්බ හාල් ටික. බාස්කට් එකට දාලා. හාල් පෙඟෙන්න දානකොට ෆ්‍රිජ් එකට දාන්න එපා එළියේ හොඳට කට වැහෙන්න වහලම මොකක් හරි මූඩියකින් වහලා එළියේ තියලා යන්න ෆ්‍රිජ් එකට දාන්න නැතු කුස්සියේ තියලා. බලන්න කොහොමද උකුවට තියෙනවා. මේකෙන් හරිනම් ආප්ප හදන්නත් පුළුවන්. හාල් පිටි නෙමෙයි වගේ. බත් දාලා තමයි මම මේ උකු කරගෙන තියෙන්නේ බත් දාලා. උයපු බත් ඉතුරු බත් ඒවා ඉවිසි කරන්නේ නැතුව තියා ගන්නවා. තියාන ඉවර වෙලා හාල් බෙන්ඩර් කරගන්නකොට බතුත් දාලාම බෙන්ඩර් කරනවා. මේ බලන්න. මේ හාල් හුණ්ඩුවක පිටි බත් කෝප්ප දෙකකුයි මේ ලොකු මේකෙන් පුරවල එකක් තියෙන්නේ බත් කෝප්ප දෙකකුයි හාල් මේ හුණ්ඩුවකුයි. හාල් හුණ්ඩුවක් කිව්වට මං හාල් මයින්ඩ් අර බඩේරු යට ගේනවනේ මෙහෙට ඒ ටින් එකක් අරන් තියෙන්නේ. මේක හොඳට දැන් මම වහලා තියලා රෑ වෙලා හදනවා. ඒ හදන වෙලාවට මම වීඩියෝ එකක් ගන්නම්කෝ.
ඒකට මම කරි එකක් දැන් හැදුවා. මේන් බලන්න. ඒකට මස් සැරට ගම්මිරිස් කුඩු ලුණු කුඩු පහේ කොහොම දාලා මස් එකක් හැදුවා. මේ දාලා තියෙන්නේ මේ කරල් උඩින්. මම දැන් මේක පරාට වලට කන්න මේ තෝසෙ වලට කන්න නෙවෙයි හැදුවේ දවල්ට බත් කන්න. ඒ වුණාට මම මේකෙන් දවරයටත් තෝසෙ කන්නත් තියාගන්නවා. තෝසෙ කන්නත් තියාගන්න සැරට හොඳට තියෙන හින්දා. බලන්නකෝ. හොඳට සැරට තියෙනවා. පොඩි එකනට සෙලීක් හැදුවා. අපේ සුදු බත් හැදුවා. මේ මස් කරි එක හැදුවා. අර කට්ටියට පිලිපිනි කට්ටියට එයාලා උදේ කුකුළු හදලා තිබ්බා ඒව කන්නා කිව්වා. එයාලා දෙන්නට මොකුත් හැදුවේ නෑ මං අපිට විතරක් හැදුවා. එයාලා තෝසෙ කනවා. එයාලා තෝසෙ නිකන් කන්නේ. මිරිස් දාලා ඉතින් කන්නේ නෑ නේ එයාලා අපි වගේ. ඕම් බලන්න. සැරයට තියෙන හොඳට දැන් මම උයන ඉදෙනකන් ඉඳලා වහලා තියෙන්නේ. තෝසෙ කන්න මොන හරි සැරට තියෙන පරිප්පුත් හොඳයි ඉතින්. පොඩි එකනට මම සෙලික් එකක් හැදුවා. කුකුළු මස් දාලා. කුකුළු මස් දාලා හොඳට මේ සෙලික් එකක් සෙලික් කියන්නේ ඉතින් අපේ ලංකාවේ කිරිබත් තමයි. මෙයාලා ඉතින් මෙහෙ කියන්නේ සෙලික් නේ. හොඳට කුකුළු මස් දාලා මේ හරිනම් පොල් කිරි දාලා හදනෝනේ මම පිටි කිරි දාලා හැදුවේ. පොල් කිරි ඉතින් මෙහෙ නෑනේ. කඩේ නම් තියෙනවා ඉතින්. මං තෝසේ හදනකොට මේ වගේ චාච්චියක් තමයි ගන්නෙ. මේ වගේ යටට අඩියට අල්ලන්නේ නැති හොඳ චාච්චියක් තමයි ගන්නෙ. මම මේක මේ වගේ හොඳ චාච්චි හොදනකොට මං ස්පැන්චි මේ පැත්තෙන් හොදන්නේ අනිත් පැත්තෙන් හොදන්නේ. දැන් මේ ස්පැන්චිය තියෙනවනේ ස්පැන්චිය කවදාවත් මම මේ පැත්තෙන් හොදන්නේ මම මේ පැත්තෙන් හොදන්නේ මොකද මේ වගේ ඔක්කොම හැම